ඔයා සිග්ම කෙනෙක්ද? එහෙම නැත්නම් ඉන්ට්‍රෝවර්ටඩ් කෙනෙක්ද? ඉන්ට්‍රෝවර්ටඩ් අය හැමෝම සිග්මද? සිග්ම අය හැමෝම ඉන්ට්‍රෝවර්ටඩ්ද? අද අපි බලමු මේ දෙකොල්ලොන්ගේ චරිත ලක්ෂණ මොනවද කියලා. ඉස්සෙල්ලා අපි මේ දෙකොල්ලෝ අඳුනගෙන ඉමු. සිග්ම පෞරුෂයේ තියෙන අය ස්වාධීනයි. එයාලා සමාජ දූරාවලි පිළිගන්නේ නැහැ. එයාලා වැඩ කරන්නේ එයාලගේම කොන්දේසි වලට, එයාලගේම නීති වලට අනුව. ඉන්ට්‍රෝවර්ටඩ්ලා තනි වෙලා ඉන්න කැමති අය. සමාජයක් එක්ක ලොකු වෙලාවක් ගැටුනොත් එයාලගේ ඉක්මනින්ම බැටරි එක බහිනවා. හැබැයි ඉන්ට්‍රෝවර්ටඩ්ලා දුර්වල නෑ. දැන් බලමු මේ දෙකොල්ලෝ සමාජයත් එක්ක ගැටෙන්නේ කොහොමද කියලා. සිග්ම අවශ්‍ය වෙලාවදී සමාජයට යනවා. මෙයාලට අනිත් අයගේ ඇටෙන්ෂන් එකෙන්, අනිත් අයගේ වටිනාකමින් කිසිම වැඩක් නැහැ. අනිත් අය මොනවද කරන්නේ කියලා මෙයාට වැඩක් නැහැ. ඉන්ට්‍රෝවර්ටඩ්ලා මෙයාලා පුළුවන් තරම් බලන්නේ සමාජයෙන් ඈත් වෙලා ඉන්න. ඒ මෙයාලගේ කොන්ෆිඩන්ස් එක නැති හින්දාද? නෑ. කොන්ෆිඩන්ස් එක ඕන තරම් තියෙනවා. හැබැයි මෙයාලට ඕනේ මෙයාලගේ පාඩුවේ තනියම ඉන්න. දැන් බලමු මේ දෙගොල්ලොන්ගේ ආත්ම විශ්වාසය සහ නිදහස භුක්ති විඳින විදිය. සිග්ම අය කොහොමද දැඩි ආත්ම විශ්වාසයක් තියෙන අය. එයාලට දේවල් කරන්න කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ. එයාලට හිතුණාද එයාලා කරා. ඉන්ට්‍රෝවර්ටඩ්ලාට සමහර වෙලාවට සමාජයත් එක්ක ගැටෙද්දී කොන්ෆිඩන්ස් ලෙවල් එක අඩු වෙන්න පුළුවන්. මොකද එයාලා කැමති නැහැ සමාජයත් එක්ක ගැටෙන්න. එයාලට ඕනේ එයාලගෙන් පාඩුවේ නිදහසේ වැඩ ටික කරගෙන යන්න. නායකත්වය සහ සමාජ දූරාවලි. සිග්මලා සමාජ දූරාවලි ප්‍රතික්ෂේප කරනවා තමයි. ඒ වුණාට එයාලට කොහෙන් හරි නායකත්වයක් ලැබුණොත් එයාලා ඒක බාරගෙන වැඩ කරනවා. හැබැයි නායකත්වය පස්සේ දුවන්නේ නැහැ. මට නායකත්වය දෙන්න කී ඉල්ල යන්නේ නැහැ. එයාලට දුන්නොත් එයාලා බාරගෙන ඒක අකුරටම කරලා වැඩේ අවසන් කරනවා. ඉන්ට්‍රෝවර්ටඩ්ලා නායකත්වය දෙනට වැඩිය කැමති තිරේ පිටුපසින් ඉඳගෙන පාඩුවේ වැඩේ කරගෙන යන්න. මෙයාලට ඕනේ තනියම ඉඳගෙන තමන්ගේ වැඩේ කරගෙන යන්න. අපි බලමු මේ දෙකොල්ලෝ අවදානම් ගන්න කොහොමද කියලා. සිග්මල තමන්ගේ දියුණුව වෙනුවෙන් ඕනම අවදානමක් ගන්නවා. එයාලා අවදානම් ගන්න පොඩ්ඩක්වත් බය නැහැ. ඉන්ට්‍රෝවර්ටඩ්ලා අවදානමක් ගන්න කලින් ගොඩක් ගණනය කිරීම කරනවා. මොකද එයාලා ගොඩක් හිතන අය. එයාලා ඩීප් තින්කර්ස්ලා ලෙසත් හඳුන්වනවා. දැන් බලමු ප්‍රසිද්ධ උදාහරණ කීපයක් මේ චරිත ලක්ෂණ දෙකට. සිග්මලා ගත්තොත් ඉලොන් මාස්ක් කියන්නේ සිග්ම කෙනෙක්. ස්ටීව් ජොබ් කියන්නේ සිග්ම කෙනෙක්. ෆිල්ම් වල චරිත ගත්තොත් බැට්මෑන් කියන්නේ සිග්ම චරිතය ආශ්‍රිතව හදපු චරිතයක්. තෝමස් ෂෙල්බි පිකි බ්ලයින්ඩර් වල රඟපාන සිග්ම චරිතය. හැබැයි කිලියන් මර්ෆි කියන්නේ ඉන්ට්‍රෝවර්ටඩ් කෙනෙක්. අපි බලමු ඉන්ට්‍රෝවර්ටඩ් චරිත ඇත්ත ජීවිතේ. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ තමන්ගේ පාඩුවේ තනියම වැඩ කරගෙන ගියපු ඉන්ට්‍රෝවර්ටඩ් චරිතයක්. බිල් ගේට්ස් කියන්නේ ඉන්ට්‍රෝවර්ටඩ් චරිතයක්. ඔයත් ඔයාගේ පාරේ තනියම යන ලෝන් වොරියර් කෙනෙක්ද? එහෙමත් නැත්නම් සිග්ම කෙනෙක්ද? නැත්නම් තනිකම අගය කරන තමන්ගේ පාඩුවේ තනියම වැඩක් කරගෙන යන රාජලියෙක් වගේ ඉන්ට්‍රෝවර්ටඩ් කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔයාට මේ පර්සනැලිටි දෙකේම චරිත ලක්ෂණ තියෙද? ඔයාට තියෙන චරිත ලක්ෂණ පහලින් කමෙන්ට් කරන්න. ඔයාට මේ චරිත ලක්ෂණ දෙකෙන් එකක්වත් නැත්නම් හැබැයි මේ විදිහට පර්සනැලිටි එක හදාගන්න ඕන නම් දෙකටම රැඳිලා ඉන්න ඔයාට අනිවාර්යෙන් පුළුවන් මේ චරිත ලක්ෂණ හදාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. hina වෙලා ඉන්න. ජය වේවා.